පැය 3-4ක් පාඩම් කරලා ඒ එකකට යන්න පුළුවන්ද? දවසම පාඩම් කරත් ප්‍රතිඵලයක් නැත්තේ ඇයි? එන්න අපි අද ඒ ගැන කතා කරමු. ගොඩක් අය හිතන් ඉන්නේ එක්සෑම් එකකින් A එකක් ගන්න නම් දවසට පැය 10ක් 12ක් පුටුවකට වෙලා පොත් ගොඩ කෙල්ලිලා ඉන්න ඕන කියලා. හැබැයි මම ඔයාට කියනවා ඒක සම්පූර්ණ වැරදි මතයක් කියලා. ඇත්තටම ඔයාට අවශ්‍ය වෙන්නේ නිවැරදි ක්‍රමවේදයක් විතරයි. අද මම කියලා දෙන්න යන්නේ කොහොමද වැඩි අවධානයෙන් පැය 3-4ක් පාඩම් කිරීමෙන් සුපිරි ප්‍රතිඵලයක් ගන්න කියලා. ලකුණු පස්සේ දුවන එක නතර කරලා ලකුණු ඔයා ගාවට ගෙන්න ගන්න ක්‍රමය දැනගන්න නම් මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. පළවෙනි කරුණ සංකල්පීය අවබෝධය. ඒ කියන්නේ විෂය කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධය. ගොඩක් සිසුන්ට වෙන වැරද්දක් තමයි ප්‍රශ්නයට උත්තරය දන්නවා. හැබැයි ඒක තමන්ගේම වචනයෙන් ලියන්න ගියාම වචන එන්නේ නැහැ. ඒ ඇයි? ඒ තේරුම් ගන්නේ නැතුව කටපාඩම් කරපු නිසා. ඔයා පාඩම් කරනකොට මාතෘකාව ගැඹුරින් තේරුම් ගන්න. පාඩම් කරලා ඉවර වෙලා පොත වහලා ඒ කරුණු ටික තමන්ගේම වචනයෙන් තව කෙනෙකුට කියලා දෙනවා වගේ විස්තර කරන්න පුරුදු වෙන්න. එතකොට ඒක ඔයාගේ ඔළුවේ රැඳෙනවා. දෙවැනි කරුණ පිළිතුරු පත්‍ර ඉදිරිපත් කිරීම. paper presentation. මේ කාරණාව ගොඩක් දෙනෙක් මගහරින දෙයක්. එක්සෑම් එකකදී කොච්චර දේවල් දන්නවද කියන එකට වඩා වැදගත් වෙන්නේ ඔයා දන්න දේ පේපර් එක බලන කෙනාට පේන්න ලියන්නේ කොහොමද කියන එක. මතක තියාගන්න පේපර් එක බලන කෙනාට ලකුණු දෙන්න පහසු කරන්න ඕනි. ඒකට පැහැදිලි මාතෘකා සහ බුලට් පොයින්ට් යූස් කරන්න පුරුදු වෙන්න. අවශ්‍ය තැන්වලට පිළිවෙලට ඇඳපු රූප සටහන් ඇතුළත් කරන්න. අත්තකුරු ලස්සන වෙන්න ඕනි නෑ. හැබැයි කියවන්න පුළුවන් මට්ටමට පැහැදිලිව තියෙන්න ඕනි. ඔයා හැමදේම දැනන් හිටියත් ඉදිරිපත් කරන විදිය වැරදි නම් ඔයාට ලැබෙන්න තියෙන ලකුණු අපතේ යනවා. තුන්වෙනි කරුණ පාස් පේපර්ස්. දැන් ඔයා කරුණු දන්නවා, ඉදිරිපත් කරන්නත් දන්නවා. ඊළඟට තියෙන්නේ පුහුණු වෙන්න. පාස් පේපර් කියන්නේ ඔයාට ඉන්න හොඳම මඟ පෙන්වන්න. මේ හරහා ඔයාට පුළුවන් එක්සෑම් ප්‍රශ්න රටාව තේරුම් ගන්න, පේපර්ස් වල අහන්නේ මොන වගේ කරුණුද කියලා තේරුම් ගන්න. ඒ වගේම වැදගත්ම දේ සීමිත කාලයක් ඇතුළත කොහොමද ලොකු ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කියලා ටයිම් මැනේජ්මන්ට් එක හදාගන්න. හතරවෙනි කරුණ කාර්යක්ෂමතාව. අවසාන සහ වැදගත්ම දේ තමයි මේක. පැය 8ක් නිකම් පොත දිහා බලන් ඉන්නවට වඩා සම්පූර්ණ අවධානයෙන් කරන පැය 3 ඉතා ප්‍රබලයි. වැඩ කිහිපයක් එකවර කරන්න එපා. ඇක්ටිව් රීකෝල් භාවිතා කරන්න. නිකන්ම කියවන්නේ නැතුව කියවපු දේ මතක් කරලා බලන්න. මම මේ කියන සරල සූත්‍රය මතක තියාගන්න. ඉගෙන ගන්න, මතක් කරන්න, පුහුණු වෙන්න, වැරදි හදාගන්න. ඉතින් මේ සරල පියවර 4 අනුගමනය කළොත් ඔයාට පුළුවන් පීඩනයකින් තොරව ලේසියෙන්ම ඒකකට යන්න. මේ වගේ වැදගත් ස්ටඩි ටිප්ස් දැනගන්න කැමති නම් මගේ channel එක subscribe කරලා තියාගන්න.